එම දුක්ඛ පුරා වසර ගණනාවක් යනකම් අය මගේ සෙවණි මගේ කුරුල්ලේ මගේ උණුසුමේ තමයි කාලේ ගත කරේ. මගේ ඇඟ වටේ දැවටි මා සමගම කාලේ ගත කරපු මගේ රත්තරන් දුව. හැබැයි ඉතින් පස්සේ තව දුරටත් මගේ ළඟ නෑනේ කියලා දැනනකොට නොදුන්නත් මොකටේ මගේ ඇස්වලට පතුලක් මේ අම්මා වගේ මෙදත් ඉන්නේ අම්මට පොඩ්ඩක් ආරාධනා කරනවා අපි මෙයාන්තරට ඇවිල්ලා ඒ කරුණු කාරණා පැහැදිලි කරනකොට රජතුමා අහනවලු හොඳයි අම්මේ මේ ඉන්නේ අම්මලාගේ ඉන්න වටිනාම වස්තුව නම් වටිනම දෙයක් මට එහෙම නිකන් අරගෙන යන්න බෑ. යන්න මේ දුව හදලා ඉවර කරන්න වෙච්ච ණය කොච්චරද? මම එක මේ මොහොතේම ඉවර කරනවා. අම්මා කෙනෙක් දරුවෙක් හදන්න වෙන ණය වෙච්ච ණය කියලා. අටින් කියලාවත් දෙයක් ඉලවත් ඉවර කරන්නට ලංකාවට දාපුවා. මේ අසීමිත ප්‍රාතිහාර්ය කරන්නම පුළුවන් අම්මා කෙනෙක්ටම විතරයි. ඇගේ තියෙන ලේ ටික කිරි වෙන්නේ දරු සිනහසින්දම විතරයි. අද විද්‍යාව කොච්චර දියුණු වෙලා තිබ්බත් මේ ලේ ටික කිරි බවට හරවන්න කාටවත් බැරුව ගියා. හැබැයි මෙතන ඉන්න මේ අම්මා කෙනෙක්ගේම එක සිතුවිල්ලකින් ඇගේ තියෙන ලේ ටික කිරි බවට පත් වුණා. ප්‍රාතිහාර්යයක් මවන්න පුළුවන් කෙනෙක් සැබවින්ම මේ ලෝකේ ඉන්නවනම් ඒ අම්මා අන්නේ මේ වෙලාවෙදී මම කිව්වලු මම්මගේ දුවට පුතේ රෙදි කච්චියක්වත් මෙන්න තරම් නම් කිරි දීලා ඇති අන්නේ නිසා වෙන්න රෙදි කච්චියක් කියලා කියන්නේ නියම් 80ක් සමහර පොත්පත්වල තියෙන රුවන්වැලි මහාසෑය වට විශ්ලේෂණ කරගෙන ඉදුවොත් ඒ රෙද්ද වාජනයකට ගන්නොත් මෙතන ඉන්න මේ ඕගොල්ලෝ හැම කෙනෙක්ම වගේම හැම අම්මා කෙනෙක්ම තමන්ගේ දරුවට ඒ රෙද්ද බැඟෙන්න තරම් කිරි ගොන්නක් ඕලා තියෙනවා. ඒ වෙලාවෙදිම රජතුමා තීරණය කරනවා මම වෙනුවෙන් රෙදි කච්චියක් වෙනවා. මට ඒ චාරිත්‍රය වුණ අතර සභිය ලෙස පවත්වාගෙන එනවා. එහෙනම් අම්මේ කාල වේලාව සමගින් තමත් කෙටියෙන් මෙහෙම දෙයක් කියන්න මෙන්න මේ ලෝකෙ හිතේ තියෙන දේවල්. මගේ රත්තරන් අම්මේ දසමාසියක් මම කුසේ තියාගෙන හදාගෙන වඩාගෙන මම මේ ලෝකෙට බිහි කරාට මගේ රත්තරන් අම්මට මතු පුතුන් දැකලා නිවන් දකින්න ඕනේ මගේ රත්තරන් අම්මේ. ඊටින් පස්සේ මම අර හැදුණු වැඩුණු මගේ ගෙදරට මම උත් එක්කේ ඉඳ විතරක් ඇවිල්ලා අම්මා බලයන්ට පුළුවන් වෙයි. කවදාකවත් මාත් එක්ක තමයි. මගේ රත්තරන් අම්මට තිබුණු ආදරය එදත් අදත් හෙටත් මතුවටත් හැමදාම මේක තමයි මගේ රත්තරන්. රාස